Hi everyone, welcome to our YouTube channel. අද අපි මේ යන්නේ ඇල්ඩි එකේ grocery shopping කරන්නයි. දැන් වෙලාව හවස 7:00යි. ඒ වුණාට මේ දවස්වල UK වල ස්ප්‍රින් එක නිසා සන්රයිස් එක තියෙන්නේ රෑ 9ට විතර. ඒ හින්දා 7:00 වුණත් මේ වෙලාවට හොඳට එළිය තියෙනවා. UK වල ගොඩාක් ලොකු variety එක සුපර් මාකට්ස් තියෙනවා. එනම් Aldi, Poundland, Lidl, Asda, Tesco, Morrison, Sainsbury වගේ සුපර් මාකට්ස් ගොඩක් තියෙනවා. ඒ වුණාට ඒ සුපර් මාකට්ස් එක කම්පෙයාර් කරලා බලද්දි Aldi එකේ තියෙන බඩු වල prices ටිකක් අඩුයි. අපි දැන් Aldi එක ඇතුළට ගිහිල්ලා ඒවේ prices කොහොමද කියලා බලමු. මුලින්ම බඩු ගන්න කලින් අපිට කාට් එකක් ගන්න වෙනවා. මේකට අපි £1 coin එකක් insert කරලා තමයි අපිට මේ කාට් එක ගන්න වෙන්නේ. අපි පස්සේ ආපහු ඇවිල්ලා කාට් එක දාලා තියලා අපිට £1 එක ආපහු return කරගන්න පුළුවන්. දැන් අපි Aldi එක ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද මේකේ තියෙන බඩු වල prices කියලා. අපිට ඇතුළට එද්දිම බලා ගන්න පුළුවන් Aldi එකේ එදා දවසට එයාලගේ තියෙන offers display වෙන්න දාලා තියෙනවා. අපිට ඇතුළට එද්දි මුලින්ම දකින්න හම්බ වෙන්නේ පළතුරු තියෙන ඒරියා එක. මෙතන මිදි, රාස්බෙරි, ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි වගේ chill conditions තියෙන පළතුරු බලා ගන්න පුළුවන්. මිදි ග්‍රෑම් 500 box එකක් වෙන්නේ £1.89යි. වගේම ග්‍රෑම් 200 box එකක් £85ට ගන්න තියෙනවා. ඊළඟට තියෙන්නේ salads ජාති තියෙන ඒරියා එක. මෙතන lettuce වගේ වෙනම ගන්න වගේම salad ජාති කපලා mix salad box සහ පැකට් විදියටත් ගන්න තියෙනවා. මේ ඒරියා එකේ අපිට එළවලු බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ babies finish පැකට් එකක්. මේ නිවතු කොළ පැකට් එකක් වෙන්නේ £99යි. ඒ වගේම මේ ඒරියා එකේ ලුණු කොළ, leeks, broccoli, ගෝවා මල්, බොන්ජි වගේ එළවලු ಜಾති තියෙනවා. ලුණු කොළ මේ වගේ එකක් වෙන්නේ £69යි. බොන්ජි ග්‍රෑම් 200 පැකට් මේ වගේ පැකට් එකක් £1.29ක් වෙනවා. මේ තියෙන එළවලු ගොඩක් සෝදලා පිරිසුදු තත්ත්වයෙන් තමයි තියෙන්නේ. සමහර කැරට් වගේ මේ එළවලු කපලා පැකට් කරලත් අපිට ගන්න තියෙනවා. මෙතන තියෙන්නේ මෂ්රූම් වර්ග කිහිපයක්ම වෙනම එයාලා බොක්සස් වල පැකට් කරලා මෙතන තියෙනවා. එක බොක්ස් එකක් වෙන්නේ £99යි. මෙතන මේ තියෙන්නේ පිපිඤ්ඤා. මේක පිපිඤ්ඤා ගෙඩියක් වෙන්නේ £69ක් වගේ. මේ රතු පාටින් එයාලා ඩිස්ප්ලේ කරලා තියෙන ප්‍රයිස් අඩු කරලා දාපුවා. මේ තියෙන්නේ බීට්රූට්. මේවා පොතු ඇරලා සම්බල තමයි පැකට් කරලා තියෙන්නේ. ඒ වගේම නැතුව අපිට normal බීට්රූට් එකත් ගන්න තියෙනවා. මේ තියෙන්නේ වම්බොට්ටු. මේක වම්බොට්ටු ගෙඩියක් වෙන්නේ £95ක් වගේ. ඇපල් දොඩම් ගත්තාම ඒවා ගොඩක් වර්ග වලින් තියෙනවා. ඒ කියන්නේ ඇපල්, ග්‍රීන් ඇපල්, රෙඩ් ඇපල් අපිට කැමති එකකින් ගන්න පුළුවන්. ඒ වගේ prices වල පොඩි ඩිෆරන්ස් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම දොඩනුත් වර්ග කිහිපයකින්ම ගන්න තියෙනවා. මේක පාර්සල් එකක් වෙන්නේ £99ක් වගේ. ඊට අමතරව කොමඩු, අන්නාසි, කෙසෙල් වගේ පළතුරු ජාතිත් Aldi එකෙන් අපිට ගන්න පුළුවන්. මේ තියෙන පොල් ගෙඩියක් වෙන්නේ £89ක් වගේ. මෙතන පැකට් කරපු බෙල් පෙපර් වගේම අපිට බෙල් පෙපර් වෙනම ගෙඩි විදියටත් ගන්න තියෙනවා. මේ පාට තුලින් පැකට් කරපු බෙල් පෙපර් පැකට් එකක් වෙන්නේ £1.69යි. මෙතන තියෙන්නේ තක්කාලි. තක්කාලිත් එක සයිසස් වල තක්කාලි වෙනම පැකට් කරලා තියෙනවා.
මේ තියෙන සැලඩ් ටොමැටෝ. ඒ පැකට් එකක් වෙන්නේ £99යි. මේ තියෙන පොටැටෝස්. ඒ පොටැටෝස් එක සයිස් වල පොටැටෝ වෙන වෙනම පැකට් කරලා තියෙනවා. ඉඟුරු, සුදු ලූණු ඒ වගේ ඒවත් වෙන වෙනම පැකට් කරලා තියෙනවා. සුදු ලූණු මේ ගෙඩි 4ක පැකට් එකක් £87ක් වෙනවා. මේ ඒරියාවේ ගොඩක් තියෙන අල වර්ග, බතල ඒ වගේ කැරට් ඒ වගේ ඒවා තියෙනවා. බටානා මේ තියෙන කැරට් කිලෝ එකේ පැකට් එකක්ම වෙන්නේ £40යි. සමහර දවස්වලට මේ කිලෝ එකේ පැකට් එකක් £60ට ඔෆර්ස් දාලා තියෙනවා. මේ තියෙන ලූණු රතු පාට වගේ සුදු පාට ලූණුත් තියෙනවා. මේ ඔක්කොම කිලෝ එකේ පැකට් වෙන වෙනම පැකට් කරලා තියෙන්නේ. මේ පොඩි බොටල්ස් වල තියෙන්නේ ස්පයිසස්. ඒ වගේම උඩ තියෙන්නේ කොත්තමල්ලි කොළ, මිංචි කොළ වගේ ඒවා වෙන වෙනම පැකට් කරලා ඒවා අපිට ලයිව් ප්ලාන්ට් විදිහටත් ගන්න තියෙනවා. ඊළඟට අපි යන්නේ මීට් සෙක්ෂන් එකට. මෙතන චිකන්, පෝක්, බීෆ්, මටන් ඒ ඔක්කොම චිල් කන්ඩිෂන් එකේ තියෙන මීට් අයිටම්ස් තමයි මෙතන තියෙන්නේ. චිකන් ගත්තහම හෝල් චිකන් එක වගේම එක පාර්ට්ස් වෙන වෙනම බොක්සස් වල පැක් කරලා තියෙනවා. චිකන් ලෙග්ස් 1 කිලෝග්‍රෑම් වගේම වින්ස් 1 කිලෝග්‍රෑම් බොක්ස් එකක් වෙන්නේ පවුන්ඩ් 2.25ක් වගේ. ඒ වගේම බෝන්ලස් තයි කිලෝ එකක් වෙනවා පවුන් 4.65ක්. මෙතන රෝ චිකන් එක වගේම කෝටඩ් චිකන් ඒ වගේම ඉන්දියන්, චයිනීස් විදිහට මැරිනේට් කරපු චිකන් ගන්නත් තියෙනවා. මෙතන මේ තියෙන්නේ චිල් කන්ඩිෂන් එකේ තියෙන බීෆ් අයිටම්ස්. ඒවත් ස්ලයිසස් එක විදිහට ඒවා හදලා තියෙනවා. මෙතන මේ තියෙන ෆිෂ් අයිටම්ස්. ගොඩක් වෙලාවට මේ ෆිෂ් විදිහට ගන්න තියෙන්නේ සැල්මන් ෆිෂ් එක. මේවට අමතරව අපිට ෆ්‍රෝසන් කන්ඩිෂන් වල මීට් අයිටම්ස් ගන්න ඕනේ නම් අපිට ෆ්‍රෝසන් සෙක්ෂන් එකකින් ඒ දේවල් ගන්න පුළුවන්. මෙතන හැම්, සලාමි, පෙපරෝනි වගේ අයිටම්ස් තමයි තියෙන්නේ. ඒවා අපිට සෑන්ඩ්විච්, බර්ගර්ස් වගේ හදද්දී යූස් කරන්න පුළුවන්. වගේ මෙතන කුක්, පීසා, පැස්ටා, ලසඤ්ඤා වගේ දේවල් තියෙනවා. ඒවා අපිට මයික්‍රෝවේව් oven එකක් යූස් කරලා හදාගන්න පුළුවන්. පෙන්ස 70, පෙන්ස 99 ඉඳන් මේ වගේ ප්‍රයිසස් තියෙනවා. මේ තියෙන මිල්ක් තියෙන ඒරියා එක. මෙතන වර්ග කිහිපයකින්ම මිල්ක් බොටල්ස් තියෙනවා. ස්කිම් මිල්ක්, සෙමි ස්කිම් මිල්ක්, හෝල් මිල්ක්, ෆ්ලේවර්ඩ් මිල්ක් වගේම ෆැට් එක ඉවත් කරපු මිල්ක් බොටල්ස් අපිට ගන්න තියෙනවා. සාමාන්‍යයෙන් මෙතන හෝල් මිල්ක් 2 ලිටර්ස් බොටල් එකක් වෙන්නේ £155. මේ ඒරියා එකේ බටර්, පැටි ස්ප්‍රෙඩ්ස් වගේ ඒවා තියෙනවා. මේ 500 ග්‍රෑම් බටර් එක වෙන්නේ 99p. මේ තියෙන යෝගට් ඇන්ඩ් ඩෙසර්ට් සෙක්ෂන් එක. මෙතන වර්ග කිහිපයක යෝගට් වගේම ලොකු වෙරයිටි රේන්ජ් එක ඩෙසර්ට්ස් තියෙනවා. මේ 500 ග්‍රෑම් යෝගට් එකක් පෙන්ස 55 ඉඳලම අපිට ගන්න තියෙනවා. මට මුලින් කියන්න බැරි වුණා UK වල භාවිතා වෙන මුදල් රේඛකය තමයි පවුන්ඩ්. පෙන්ස 100ක් තමයි එක පවුමක් කියලා කියන්නේ. ලංකාවේ 700ක් රුපියලක් වගේ.
ඒ වගේම UK වල සාමාන්‍ය ජොබ් එකක් කරන කෙනෙක්ට වුණත් පැයකට ගෙවන්න ඕන අවම ගාණ වෙන්නේ පවුන් 12යි පෙන්ස 21ක්. ඒ හම්බෙන සැලරි එකත් එක්ක බලද්දි මේ බඩුවල ප්‍රයිසස් ඇත්තටම ගොඩක් අඩුයි. මේ තියෙන චීස් තියෙන ඒරියා එක මෙතන ගොඩාක් වර්ගවල චීස් තියෙනවා. cheddar cheese, mozzarella cheese, cream cheese, soft cheese, cheese slices. ඊළඟට අපි මේ යන්නේ beer and wine section එකට. මෙතන 1 pound වල ඉඳන් ලොකු range එක beer and wine තියෙනවා. අපි බලමු මෙතන මොනවද තියෙන වයින් වර්ග සහ beer කියලා. ඊළඟට අපි මේ ආයේ බිස්කට් තියෙන ඒරියා එකට. මෙතන ලොකු රේන්ජ් එක බිස්කට් සහ කුකීස් වර්ග තියෙනවා. ඒ තියෙන ඒවෙන් ගොඩාක් ඒවා පවුමට වඩා ප්‍රයිසස් අඩුයි. මේ තියෙන්නේ චොකලට්ස් තියෙන ඒරියා එක. මෙතන කිට් කැට්, ස්නැකර්, මාර්ස්, කැඩ්බරි වගේ චොකලට් වර්ග කිහිපයක්ම තියෙනවා. මේ හැම චොකලට් එකක්ම 1 pound 2 pound අතර තමයි ප්‍රයිසස් තියෙන්නේ. Aldi එකෙන් Daily Essential කියලා යාළගේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. එතකොට මේකේ තියෙන අනිත් බ්‍රෑන්ඩ් එක බලද්දි ඒ Daily Essential කියන බ්‍රෑන්ඩ් එකේ ප්‍රයිසස් ගොඩක් අඩුයි. එයාලගේ මේ Daily Essential බ්‍රෑන්ඩ් එකෙන් තියෙන චොකලට් එක වෙන්නේ පෙන්ස 55ක්. මෙතන තියෙනවා කොෆි, නෙස්කැෆේ ලොකු රේන්ජ් එකකින්. මෙතන තියෙන්නේ ස්පැගති, පැස්ටා, හාල් වගේ දේවල්. ඒ වගේම පැස්ටා හදන්න ඕන වෙන ටොමැටෝ සෝස් එකත් මෙතන තියෙනවා. මේ බාස්මති හාල් කිලෝග්‍රෑම් එකේ පැකට් එකක් වෙන්නේ පවුන් 1.89ක්. ඒ වගේම මෙතන තව තියෙනවා Aldi එකෙන් ගහන බ්‍රෑන්ඩ් එකෙන් හාල් එකක්. ඒක වෙන්නේ පෙන්ස 52යි. මේ ස්පැගති පැකට් එක වෙන්නේ පෙන්ස 41යි. අනිත් සුපර් මාකට් එක කම්පෙයාර් කරලා බලද්දි මේ පැස්ටා ස්පැගති අඩුම ප්‍රයිසස් වලට ගන්න තියෙන්නේ Aldi එකෙන්. මෙතන ඉන්ස්ටන්ට් නූඩල්ස් වර්ග කිහිපයක්ම තියෙනවා. මේ තියෙන්නේ පොල්කිරි ටින්. මේක පොල්කිරි ටින් එකක් පෙන්ස 79ක් වෙනවා. මේ ඒරියා එකේ තියෙන සෝස් වර්ග මෙතන මයොනීස්, කෙචප් වගේ සෝස් වර්ග කිහිපයක්ම තියෙනවා. මේ වගේ ප්‍රයිසස් එන්නේ පෙන්ස 89ක්, පෙන්ස 99ක් වගේ. ඊළඟට අපි යන්නේ කෑන් ප්‍රොඩක්ට් තියෙන ඒරියා එකට. මෙතන කෑන් ප්‍රොඩක්ට් ගොඩාක් ಜಾති තියෙනවා. කඩල, කව්පී, බීන්ස් ඒ වගේ ඒවත් කෑන් කරලා තියෙනවා. වගේම පොටෑටෝ, ටොමැටෝ ඒවත් කෑන් කරලා තියෙනවා. ඒ වගේම සුප් වර්ග, චිකන් සුප්, මෂ්රූම් සුප් ඒවත් අපිට කෑන් විදියට ගන්න තියෙනවා. මේ වගේ ප්‍රයිසස් ගොඩාක් අඩුයි. පෙන්ස 40 අනන් ඉඳන් පවුන් එක වගේ වෙනකම් මේ වගේ ප්‍රයිසස් තියෙනවා. මෙතන මේ තියෙන ඔයිල් වර්ග ඔලිව් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල්, වෙජිටබල් ඔයිල් තමයි මෙහි ගොඩක් යූස් කරන්න ගන්නේ. සන්ෆ්ලවර් ඔයිල් ගත්තහම 1 ලීටර් බොටල් එකක් Aldi එකේ නම් වෙන්නේ පවුන් 1.99ක්. මේ ඒරියා එකේ තියෙන ස්නැක්ස් වර්ග මේ තියෙන්නේ පීනට් ග්‍රෑම් 200 පැකට් එකක්. මේක වෙන්නේ පෙන්ස 59යි. ඒ වගේම කැෂූ ග්‍රෑම් 200 පැකට් එකක් වෙන්නේ පෙන්ස 99යි. ඊළඟට අපි මේ යන්නේ චිප්ස් තියෙන ඒරියා එක. මෙතන ෆ්ලේවර්ස් ගණනාවක චිප්ස් තියෙනවා. රෙඩි සෝල්, චීස් ඇන්ඩ් අනියන්, ප්‍රෝන් කොක්ටේල් වගේ. ඒ වගේම බ්‍රෑන්ඩ් කිහිපයකම චිප්ස් තියෙනවා. මේ එක චිප්ස් එක පැකට් එකක් ඇතුලේ පොඩි චිප්ස් පැකට් 6ක් තියෙනවා. සාමාන්‍යයෙන් මෙහි ෆේමස්ම චිප්ස් වර්ගය තමයි වොල්කර්ස් කියන බ්‍රෑන්ඩ් එක.
තියෙන්නේ water bottles මේ අත්‍යවශ්‍ය දෙයක්. මොකද මෙහි ගොඩක් අය tap water use කරන්නේ නැහැ. bottle water තමයි use කරන්නේ. normal water bottles වලට අමතරව එක flavors water bottles වලින් අපිට ගන්න තියෙනවා. cats food වර්ග කෑම ජාති වලට අමතරව LDගේ kitchen accessories, room accessories, පොඩි ළමයින්ට toys වගේ දේවලුත් ගන්න තියෙනවා. අපි බලමු මොනවද ගන්න තියෙන accessories කියලා. ඊළඟට මේ තියෙන්නේ personal care item තියෙන area එක. මෙහි hand wash, toothpaste, toothbrush, shampoo, conditioner, body wash වගේ ඒවා තියෙනවා. ඒ වගේම පොඩි ළමයින්ට pampers, sanitary napkins තියෙන මේ area එකේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මෙහි sanitary napkins වල price එක වැඩිද කියන එක. sanitary napkin big pack එකක් LD එකේ වෙන්නේ pound 2.39යි. මෙතන තියෙන අපිට cleaning වලට ඕන වෙන liquid සහ chemical ජාති, washing liquid, toilet cleaners, ඒ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම රෙදි හොදන්න ඕන වෙන liquid සහ confetti අපිට මෙතනින් ගන්න පුළුවන්. වර්ග කිහිපයකින්ම මෙතන washing liquid තියෙනවා. ගොඩක් අය use කරන්නේ Surf කියන brand එක. මේ තියෙන Almart කියන brand එකෙන් 1 liter bottle එකක් වෙන්නේ pound 2.15යි. මේ තියෙන toilet tissues මෙහි නිතරම අත්‍යවශ්‍ය වන දෙයක්. ගොඩක් අය මේවා බන්ඩල් විදිහට තමයි අරන් යන්නේ. දැන් අපි යන්නේ frozen food තියෙන area එකට. මෙතන frozen fruit, vegetable, ice cream, meat and seafood items වගේම අපිට ශනිකව හදාගන්න ඕනි කෑම ජාති frozen condition වලින් මෙතන තියෙනවා. මෙතන මේ තියෙන frozen කරපු strawberry, blueberry වගේ පළතුරු ජාති. මේට අමතරව පළතුරු කෑලි කපලා cut foods විදියටත් පැකට් කරලා frozen කරලා මෙතන තියලා තියෙනවා. ice cream වර්ගත් කීපයක්ම මෙතන තියෙනවා. flavors ගානකින්ම chocolate, vanilla, mint flavor, caramel flavor. මේක box එක ice cream cone 4ක් තියෙනවා. ඒ box එකක් වෙන්නේ pound 1.69යි. මෙතන මේ
තියෙන්නේ මීට් අයිටම්ස් වලින් හදපු කෑම ජාති. මෙතන චිකන් නගට්ස්, පොප්කෝර්න් චිකන් වගේ ඒවා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රයිසස් වෙන්නේ පවුන් 1ත් පවුන් 3ත් අතර තමයි. මේ තියෙන්නේ පෝක් සොසේජස් පැකට් එකක්. මේක සොසේජස් 20ක් තියෙනවා. මේ පැකට් එක වෙන්නේ පවුන් 2යි පෙන්ස 99යි. මේ ඒරියා එකේ ප්‍රෝසන් කරපු සී ෆුඩ් තියෙනවා, මාළු, ඉස්සු වගේ පැකට් මෙතන තියෙනවා. මේ හැම එකක්ම පවුන් 2ත් පවුන් 3ත් අතර තමයි ප්‍රයිසස් වෙන්නේ. මේ තියෙන්නේ ෆිෂ් ෆින්ගර්ස් බොක්ස් එකක්. මේක ෆිෂ් ෆින්ගර්ස් 10ක් තියෙනවා. ඒකේ ප්‍රයිස් එක වෙන්නේ පෙන්ස 80යි. පෙන්ස 99කට අපිට මේ සීඩ් කෝන් පැකට් එක ගන්න පුළුවන්. මේ තියෙන ඩ්‍රයිස් අනියන් පැකට් එකක්. මේකෙදි ලුණු කපලා ෆ්‍රෝසන් කන්ඩිෂන් තමයි තියෙන්නේ. අපිට උයද්දි පහසුවෙන් ඒක පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන මික්ස් වෙජිටබල් පැකට් එකක්. මේ පැකට් එක වෙන්නේ පෙන්ස 99යි. මෙතන එළවලු වර්ග 4ක් තියෙනවා. කැරට්, බොන්චි, ග්‍රීන් පීස්, ස්වීට් කෝන්. අපිට ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ හදද්දි මේක ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම එළවලු තම්බල කන කෙනෙක්ට උනත් ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ ඒරියා එකේ තියෙන්නේ ප්‍රෝසන් කන්ඩිෂන් වල තියෙන කෑම ජාති. මෙතන සබ්මරීන්, පීසා ඒ වගේ දේවල් ප්‍රෝසන් කන්ඩිෂන් වල තියෙනවා. එතකොට අපිට මයික්‍රෝවේව් හරි oven හරි කරලා කෑමට ගන්න පුළුවන්. මේ වගේ ප්‍රයිසස් ලොකු ගාණක් වෙන්නේ. පවුමේ ඉඳන් පීසා වර්ග තියෙනවා. පීසා වර්ගත් කීපයක්ම තියෙනවා. මේ තියෙන පෙපරෝනි ප්‍රේස් එක ඇල්ඩි එකෙන් එයාලා කරන බ්‍රෑන්ඩ් එකක්. මේක වෙන්නේ පවුම් 1යි පෙන්ස 10යි. මේ ඒරියාගේ තියෙන්නේ නට්ස් වර්ග. මෙතන අපිට නට්ස්, ෆෘට් ඇන්ඩ් නට්ස් විදිහට පැකට් කරලා තියෙනවා. එහෙම නැත්නම් නට්ස් වෙනම ගන්න පුළුවන් විදිහටත් පැකට් කරලා තියෙනවා. මේ ග්‍රෑම් 200 ෆෘට්ස් ඇන්ඩ් නට්ස් පැකට් එකක් වෙන්නේ පෙන්ස 59යි. නටෙල්ලා වගේම මෙතන එක වර්ගයේ චොකලට් ස්ප්‍රෙඩ්, කැරමල් ස්ප්‍රෙඩ් තියෙනවා. මේ නටෙල්ලා බොටල් එක වෙන්නේ පවුන් 3යි පෙන්ස 19යි. මෙතන ලොකු ඒරියා එකක අපිට සීරියල් වර්ග බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඕට්ස් පැකට් එකක්. මේ කිලෝග්‍රෑම් එකේ ඕට්ස් පැකට් එක වෙන්නේ පෙන්ස 89යි. මේ තියෙන්නේ බ්‍රෙඩ් කෝන් එක. බ්‍රෙඩ් කෝන් එකේ ලොකු සිලෙක්ෂන් එකක් තියෙනවා. එක එක ෆ්ලාවර් වලින් හදපු බ්‍රෙඩ් වගේම සීඩ්ස් වර්ග ඇඩ් කරපු සහ සීඩ් වර්ග නැති බ්‍රෙඩ්ස් මෙතනින් අපිට ගන්න පුළුවන්. පෙන්ස 49 ඉඳලම අපිට මෙතන පාන් වර්ග ගන්න තියෙනවා. මේ තියෙන බේක්
බේකරි අයිටම්ස් තියෙන සෙක්ෂන් එක. මෙතන ලොකු රේන්ජ් එක බේකරි අයිටම්ස් තියෙනවා. මේ ඒරියා එකේ තියෙන sugar, icing sugar වගේ කේක් හදන්න ඕන වෙන බඩු. sugar කිලෝග්‍රෑම් එකක පැකට් එකක් වෙන්නේ පවුන් 1.6 පෙන්ස 6ක් වගේ. ඊළඟට මේ තියෙන්නේ බිත්තර තියෙන ඒරියා එක. මෙතන බිත්තර 6, 12 වගේ බොක්සස් වල වෙන වෙනම ගන්න තියෙනවා. මෙතන බිත්තර වල අඩුම ප්‍රයිස් වෙන්නේ බිත්තර 6ක් පෙන්ස 99ක්. ඒ වුණාට මීට වඩා අඩුවට ඇස්ඩා එකේ බිත්තර තියෙනවා. බිත්තර 15ක් අපිට පවුන් 2 පෙන්ස 15ට ගන්න පුළුවන්. ඊළඟට අපි යමු මේ ගත්ත බඩු වලට පේමන්ට් කරන්න. ලංකාවේ සුපර් මාකට් වල වගේම කැෂියර් එක මෙහි තියෙනවා. ඒ වගේම අපිට සෙල්ෆ් සර්විස් හරහා අපේ බඩු වලට පේමන්ට් කරන්නත් පුළුවන්. අපි අරන් ගිහපු කාඩ් එක ඒ විදිහටම තිබ්බ තැනටම ගෙනල්ලා තිබ්බට පස්සේ අපිට අපේ 1 පවුන්ඩ් එක ආපහු රිටර්න් කරගන්න පුළුවන්. දැන් වෙලාව 8:00යි. ඒ වුණාට තාම හොඳට එළිය තියෙනවා. අපි තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්න.